අද නොවැම්බර් 30. ඉතින් හැමදාම වගේ අපි SKG Event Presents Vibe Up Crew අද අපි ඇවිල්ලා ඉන්නේ අපිට පුළුවන් විදිහට ගම් වතුර නිසා අසරණ වෙච්ච ගම් වතුර නිසා අපේ උදව් අවශ්‍ය කිව්වොත් මම හිතන්නේ මං හරි. ගම් වතුර නිසා අපේ උදව් අවශ්‍ය මේ වෙලාවේ ගෙදරක උයා ගන්න බැරි එහෙම තත්ත්වයකට පත් වෙලා ඉන්න අපේම සහෝදර සහෝදරියන්ට අම්මලා තාත්තලාට අපිට පුළුවන් විදිහට අපි දවල් ආහාරය ලබා දෙන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. දැන් අපි කරන්නේ කෑම ටික පටව ගන්න ආවා. අපි කලින්ම ඕඩර් එක දීලා කේටරින් සර්විස් එකට දීලා තමයි තිබ්බේ. ඉතින් මේ එයාලා කෑම පැක් කරන විදිහ. අපි තාම කෑම ටික එකතු කරගන්න ගමන් ඉන්නේ. මෙතන ඉන්න අපිට උදව් කරන අයියලා ඔක්කොම අපේ කට්ටිය. ඉතින් මේ ටික එකතු කරගෙන අපි දැන් යන්න තමයි යන්නේ. තාම කෑම නම් ලෑස්ති නැහැ. තාම ලෑස්ති කරන ගමන් කරගත්ත ගමන් අපි එතනට යනවා. ඉතින් මේ අපේ කට්ටිය කවුන්ට් කර කර කෑම ටික ගන්නවා. හරියට තියනවාද කියලා බලන්නත් එපයි. ඒ බහුතරයක් ගෙවල් වල අපි හොඳට කෑම හදලා කට්ටිය සතුටින් පවුලක් පිටින් කන දවසක්. ඒ නිසා අපි හිතුවා එයාලට ගෙදර හදනවා වගේ කෑම එකක් දෙන්න. ඉතින් අපි ඒ නිසා චිකන්, පරිප්පු, අලතෙල් දාලා ෆිෂ් කට්ලට් වගේ මෙනු එකක් තමයි අද එයාලට දෙන්නේ. එතකොට එයාලට ගෙදර කනවා වගේම කන්න පුළුවන්. ඔන්න ඉතින් අපි අපේ පළවෙනි තැනට ආවා කෑම බෙදන්න. අපි මේ කෑම ඕඩර් කරලා ගත්ත තැන ළඟම තැනක් තියෙනවා. එතන චුට්ටක් ගොඩක්ම යට වෙලා එතන ඇලක් එක්කම එතන මිනිස්සුන්ට පාරටවත් එන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහේ ක්‍රමේ ඔය එක එක පෙට්ටි වගේ දේවල් පාවිච්චි කරලා තමයි ඒගොල්ලෝ පාරෙන් මේ පැත්තට එන්නේ. අපි දැන් අපේ දෙවනි තැනට ඇවිල්ලා ඉන්නේ. අපි දෙවනිට ආවේ පල්ලියවත්තේ පල්ලියට. පල්ලියවත්ත චර්ච් එකට. අපි දැන් මේ පල්ලියවත්ත පල්ලියට කෑම බාර දෙන ගමන් ඉන්නේ. අපි එක්කෙනාට නම් දෙන්න යන්නේ නැහැ. අපි ඔක්කොම ටික ෆාදර්ට තමයි බාර දෙන්නේ. අපි එවල ලෑස්ති කරලා තිබ්බ එවල රෙඩි වෙලා තිබ්බ කෑම ටික අරන් බෙදුවා. අපි 350කට වැඩි ප්‍රමාණයක් බෙදුවා. දැන් ඉතින් අපි යනවා අපේ ඉතුරු කෑම ටික ගන්න. ඉතින් ඉන්නේ කරුණාගමට. මෙතන මෙයාලා තෙප්පමක් භාවිතා කරලා තමයි පාරෙන් එහා පැත්තට යන්නේ. වෙනවනේ මෙයාලට යන්නවත් විදිහක් නැහැ. ඒ තරමට වතුර. මේ විදිහට තෙප්පමක් ආධාරයෙන් තමයි අනිත් අයට කෑම ගෙනියලා දෙන්නේ. මෙතන 80කට අධික පිරිසක් අතරම සිර වෙලා වගේ ඉන්නා ගෙවල් වල එළියට එන්න විදිහක් නැතුව මේ විදිහට තෙප්පමකින් තමයි යාලට කෑම ගිහින් දෙන්නේ. මේ කෙරවල පිටියේ කරුණාගම කියන පාරේ තමයි දැන් අපි ඉන්නේ. කොහොමද ඉන්නවා අපි කෑම වගේම බිස්කට් ටිකක් දෙන්න තමයි. ආයෙත් මේක බිස්කට් පැකට් දෙනකොටම ඒගොල්ලන්ට දාලා දෙන්න. ඒකයි ගෙදරට එක ගානේ ගෑනවා. එයාලට කෑම, බිස්කට්, ඒ වගේම කාන්තාවන්ට අවශ්‍ය සනීප ආරක්ෂක තුවා වගේ දේවලුත් අපිට පුළුවන් විදිහට දුන්නා. අපි දැන් ඊළඟට යන්න ලෑස්ති වෙන්නේ ජායලට. ඉතින් අපිට ආරංචි වුණා ජායලත් ගොඩක් යට වෙලා ගොඩක් වතුර ඇවිල්ලා එහෙම තියනවා කියලා. ඉතින් දැන් අපි ජායලට ඇවිත් ඉන්නේ. ජායල අපිට ලොකු රථවාහන තදබදයක් තිබ්බා අපි ජායලට යද්දී. මොකද පාලම එක පැත්තක් වහලා එක පැත්තකින් තමයි වාහන මාරු වෙන්නේ. ඒ නිසා අපේ කට්ටිය විසිරිලා තමයි ජායලදී අපේ වැඩේ කරේ. අපිට කලින් තැන්වල වගේ එකට එකතු වෙලා කරන්න බැරි වුණා. මොකද මේ රථවාහන තදබදයත් එක්ක. ඉතින් ඔයගලන්ට පේනවා ඇති අපේ කට්ටිය තැන්වල අපේ වැඩේ කරනවා.
අපේ කට්ටිය ඒ වැඩේ කරන අතරතුර මම ආව ඔයාලට ජායල පාලමයටින් වතුර ගලාගෙන යන වේගෙ පෙන්වන්න. මේ වේගයත් එක්කම ජායල පාලමේ පැත්තක පොඩි පිපිරීමකුත් තියෙනවා කියලා කියනවා. ඉතින් ඔන්න දැන් අපි ආවා අපේ අන්තිම තැනට. අපේ අන්තිම තැන උනේ මහභාගේ ලංකා මාතා පාරේ කෙළවරම. අපි දැන් ඒ පාරේ කෙළවරටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ තමයි අපිත් එක්ක ආපු කට්ටිය අපේ ටීම් එක. ඉතින් අපිට ඇත්තටම හරිම සතුටුයි. අද අපි කට්ටිය එකතු වෙලා 600කට අධික ප්‍රමාණයකට දවල් ආහාර ලබා දුන්නා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද ඉරිදා දවස අපි සාර්ථකව නිම කරේ.